අපි අද මේ ගහන්නේ Minecraft How to Train Your Dragon. අපි අද මකරෙක් කල්ලන්න තමයි යන්නේ. මම මේ ඉන්නේ නම් Badland biome එකක. ඒ මකරා වල්ලන්න මම ගොඩක් දුර මකරා හොයන්න ආවා. මේ ඉන්නේ යා තමයි. මෙයාට කියන්නේ ආමර් වින් කියලා. ආමර් වින් කියන්නේ ඇයි කියලා ඔයගන්ට පේනවා ඇතිනේ. මෙයාගේ පිටේ තියෙන්නේ තනිකර කඩු තියනවා, පොරවල් තියනවා. කොයා අපෝයි දෙයිනේ. මකරෝ එන්නවට මගේ බරු ටික ගන්න. මං ආයි ඒද කියලා කියන්න බෑ. මං යන්නේ ඉන්න දරුණු මකරෙක් ගාවට. ඒකයි අපි මේ මකරට දෙන්න ඕනි අයන් ගෝල්ඩ් ඒ වගේ දේවල්. රෑ වීගෙන එනවා අපි උදේට යමු. අපිට අර මකරව ටේම් කරන්න නම් අපිට ෆයර් රෙසිස්ටන්ස් ඕනි. අපි ගාව තියෙනවා එක බොටල් එකක් ෆයර් රෙසිස්ටන්ස්. බොටල් දෙකක් තියෙනවා. මේවා නම් නැව් වලින් හම්බ වෙච්චා. යා ඉන්නවා. අපි එන යා ළඟට යමු. එකක් බිව්වා. ඔළුව කරගෙන ගන්නවා එකක් බිව්වට පස්සේ. ඔයගොල්ලන්ට පේනවාද අම්බෝ? දැන් අපිට ෆයර් රෙසිස්ටන්ස් තියෙනව නේද? ඔව්. විනාඩි 4කට තියෙනවා. විනාඩි 4 ඇතුළත ඉක්මනට අපි ආව ටේම් කර ගන්න ඕනේ. ඕලි උඩු. අපේ අතේ ෂීල්ඩ් එක තියෙනවනේ තාම. මට ඒක අමතකුණානේ. ආමර් ෂීල්ඩ් ගලවන්න බෑ. දැන් ළඟට ගියොත් ගහයිද? මං හිතන්නේ ගහයි කියලා. ඔයා අපිට ගහනවද? නෑ නේද? කනවා නීමයි. 128යි. ගෝල්ඩ් කනවා, අයන් කනවා, රෝ අයන් කනවා. මෙයා හැමදේම කනවා. ඒ හින්දා අවුලන්නේ නෑ. මෙයා තනිකර යකඩ වලින් හැදිච්ච මකරෙක් වගේ තමයි. තාම 143යි. මෙයාට අපිට ඕනි එකක් දෙන්න පුළුවන් කොපර් අයන් ඕනි දෙයක්. ඒ හින්දා අවුලන්නේ. ඔය යන්න එපා. ඔය තාම මකරෙක් ඉන්නවා. අනේ යන්න එපා. තාම 157යි. අයන් දීලා බලමු ඉක්මනට ටේම් වේද කියලා. ඔය අයන් කනවා නේද? ඔහොම ඉන්න මකරෝ. අයන් දීලා හරියන වාටක් නෑ වගේ. ගෝල්ඩ්ම දෙමු. මෙයා කොපර් හින්දා මෙයාට කොපර් දීලා බලමු. මෙයා කොපර් පාටනේ. තාම 167යි. ඔය යන්න එපා. හරි ඉන්නේ. අතන මකරෙක් ඉන්නවා. ඔය අපිට ගහයි දන්නේ ඒකයි. එහෙම වුණත් අපිට මෝ ටේම් කරගන්න වෙන්නේ නැහැ. තව විනාඩි 2යි තියෙන්නේ ෆයර් රෙසිස්ටන්ස්. අයියෝ ෆයර් රෙසිස්ටන්ස් දීලා වෙච්ච ගමන් මෙයා අපිට ගහනවා. ඒ හින්දා ඉක්මනට ටේම් වෙන්න. තාම 182යි. 86යි. තාම 186යි. තව තියෙනවා. අයියෝ. ඔහෙ යන්න එපා මකරෝ. අතන ට්‍රිපල් ස්ට්‍රයික් කෙනෙකුත් ඉන්නවා. යන්න එපා මකරෝ. ඔහොම ඉන්නවා. ඊට 98යි. තව එකයි ඉක්මනට මේකත් කාපිය. යකෝ මේ අන්තිම එක. අනියමයි. ටේම් වෙන්න. අයියෝ ටේම් වෙන්න. මේ අයියෝ ට්‍රිපල් ස්ට්‍රයික් ගලව ඉන්නේ. හරි මං ඉවරයි. අයියෝ ඉක්මනට යමු. කොහොම හරි ටේම් කරගන්න ඕනි.
හරි උපියම්බෝ ඉක්මන් කරමු. මකරු ඉක්මනට ටේම් වෙන්න. අයියෝ මෙතන තව ඉන්නවා. හරි නියමයි ටේම් වුණා. අපේ බඩු ටික ගන්න ඕන ඉක්මනට. තව බඩු මොනවද තියෙන්නේ දැන්? මස් ජාති ටික හරි ගත්තා. ඉක්මනට යමු. ඒ මකරෝ එන්න ෆලෝ. මම ෆලෝ කරන්න. මකරෝ එන්න මකරෝ. මේ ඉන්නේ ඔයා. අපේ කෑම ටිකක් තියෙනවා. කෑම මොනවද කමු. ඩෙඩ්ලන්ඩ් අපේ අලුත් යාළුවෙක් ඉන්නවා. වෙලාවට මම මෙතන රීස්පෝන් පොයින්ට් එක සෙට් කරලා ගියා. අපි දැන් යමු අපේ විලේජ් එකට. තව මකරු ඉන්නවද කියලා බලාගෙන යමු. මෙතන ඉන්නවා ෆයර් වෝම්. මේ ඉන්නේ. කො මකරු හැමෝම මෙන්න මෙහාට වාඩි වෙන්න. නියමයි. මේ ඉන්නේ අපේ අලුත් යාළුවා. ආමර් රින්. මේ ආමර් රින් කියන්නේ ඇයි කියලා ඔයාලට පෙන්නන්නම්. ඇඟම නිකන් මෙයාගේ ආමර් එකක් වගේ හැදිලා තියෙන්නේ මේ බලන්න. නැට්ටේ ඉඳන් හැම තැනටම වෙනකම් තියෙන්නේ කඩු, ස්ටික්, ෂීල්ඩ්. මාර මේක මෙයාගේ තියෙන්නේ. මෙයාට අපි ඒකයි ආමර් හදන්න උමනා අපිට ගෝල්ඩ්, අයන් ඒ වගේ අපි තමයි අපි මෙයාට කන්න දෙන්න ඕනේ. දැන් අපි බලමු අපේ බිත්තර පෙට්ටිය ඇරලා මොකද්ද හම්බෙන්නේ බිත්තරේ කියලා. අපිට හොඳ බිත්තරයක් හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. අපිට පුළුවන් එතකොට මේ බිත්තරෙන් පැටියෙක් ගන්න. මේ තියෙන බිත්තර පෙට්ටිය මගේ අතේ. ඔන්න පේස් කරා. දැන් අපිට තියෙන්නේ මේක left click එක ඔබලා කඩන්න. Monsters Nightmare බිත්තරය. නියමයි. ඕගොල්ලෝ කමෙන්ට් කරලා තිබ්බ නේද Monsters Nightmare එකේ ටේම් කරන්න කියලා? ටේම් කරන්න ඕනේ අපි ඊළඟ එපිසෝඩ් එකේ මෙයාගේ බිත්තරේ හැච් කරමු. අපිට එයාට දෙන්න ඕනි වෙනවා රෝ මටන්. එහෙනම් මටන් එකතු කරන්නත් වෙනවා. අපි ඊළඟ එපිසෝඩ් එකේ මේ බිත්තරේ හැච් කරමු. එතන අපි මේක දාලා දියමු මෙහෙ. මම ගේනම් සම්පූර්ණ හදලා ඉවර කරා. වයිකින් ගයක් වගේ තමයි හැදුවේ. ගේනම් ටිකක් ඇත වුණා. ටිකක් කිව්වට පට්ටම කතයි මට නම් ඒක. අපි ගාව ලොග්ස් මොකුත් නැද්ද? අපි මේ බැරල් ටික තියමු අපිට ඉන්වෙන්ටරි විදිහට. එහෙම හොඳයි. ඊමයි. ඒ පාර මේ චෙස්ට් එක අරින්න බෑ. මෙයක් නිදාගෙන දැන් ඉඳී ඇහැරලා විසිල් එකේ සද්දෙට. තාම ඇහැරලා නිදාගමු අපිත්. අරවලේ මාව මැරුවේ ෆ්‍රෙන්ඩ්ස් ට්‍රිපල් ස්ට්‍රයික් කෙනේ. ඒ කියන්නේ යාට වලිග 3ක් තියෙනවා. ඒකයි යා ට්‍රිපල් ස්ට්‍රයික් කියන්නේ. අපි හදන්න ඕනි ඊගා මොනවද තියෙන ලොග්ස්. මේක තමයි තියෙන්නේ ඕක්. අපිට ඕනි මුලින්ම ක්‍රාෆ්ටින් ටේබල් එකක්. ඒක ප්ලේස් කරමු අපි මෙතනින්. මෙතනින් ප්ලේස් කරමු. ඊට අපිට ඕනි ෆෙන්ස් 4ක්. තව ස්ටික් ඕනි. අපිට ඕනි තව ෆෙන්ස් එකක්. තව ස්ටික් ඕනි අපිට තව දෙකක්. තව ඕනි අපිට ඒ වගේම ස්ලැබ්. මම මේ හදන්නේ මොකක්ද කියලා ඔයගොල්ලන්ට පෙන්නන්නම්. අපි මේ හැදුවේ ස්ටියරින් වීල් එකක්. ඔයගොල්ලන්ට පේනවා ඇති. අපිට මේකේ නැව් පදින්න පුළුවන්. අපි නැවක් හොයාගෙන ගිහිල්ලා මේක try කරලා බලමු.
කවුද එන්නේ මාත් එක්ක යන්න? අපි පොඩි මකරෙක් එක්කගෙන යන්නේ නේද? ඔයා මාව ෆලෝ කරන්න. අපි මෙයාට නම දාමු ස්ටෝම් ෆ්ලයි කියලා. ඕගොල්ලෝ නම් කමෙන්ට් කරලා තිබුණ නැහැනේ කවුරු. අනික් කට්ටියට එහෙනම් නම් කමෙන්ට් කරන් යන්නකෝ. What? පාවෙනවා? What the hell? මම මේක නගින්නේ කොහමද? අපි මෙහෙම කරමු. මේ නේව නම් වැඩක් නැහැ. අපි වෙන නේවකට යමු. අපි මෙන්න මෙතන තියෙන නේව හදලා ගන්න පුළුවන්ද බලන්න. assemble. Creeper කෙනෙක්. shit. ඉතින් අද එපිසෝඩ් එක අපිට කරන්න පුළුවන් උනේ අර අපේ පල්ලෙහාන් ඉන්න ආමරුවින්ට එම් කරපේක විතරයි. නැවක් පදින්න හැදුවට ඒක නම් හරි ගියේ නෑ. අද එපිසෝඩ් එක හොඳයි නම් වීඩියෝ එක ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න. ඕගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න යන්න ඊළඟ එපිසෝඩ් වල මොනවද කරන්න ඕනේ කියලා.